පාටකුරුල්ලෝ ටෙල් නාට්‍යයට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. කෙවින්ගේ සහ නිම්නාවිගේ අවසානය වගේම නුරාන්ගේ අවසානය ගැනත් අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කම ඉතුරු වෙලා තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුව තියෙනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවක් තියාගෙන ඉන්නවා නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන. ඒ අපූර්ව කතාව ගැන විතරක්ම මම මේ වෙලාවේ ඔයාට මතක් කරලා දෙන්නට සූදානම් වෙනවා. නිම්නාවි සහ කෙවින්ගේ විවාහය සිදු වේවිද? ඇත්තම කියනවා නම් කෙවින්ගේ තාත්තා කෙලින්ම නිම්නාවිගේ තාත්තට කියපු කතාවක් තිබුණා. ඒ තමයි මංජිත ඉස්සර නොවුන නම් අනිවාර්යෙන්ම කෙවින්ව යෝජනා කරනවා කියලා ඔය නිම්නාවිට. ඇත්තට මේක පුදුමයක් වුණා. ඒක හැබැයි මේ තරම් අමාරුවක වැටලා ඉන්න වෙලාවක කෙවින්ගේ තාත්තා මේ විදියට හැසිරීම පුදුමයක් විදියට තමයි නිම්නාවිගේ අප්පච්චි වගේම ප්‍රසාදුත් දැක්කේ. ඉතින් කොහොම හරි ඔය දේවලුත් එක්ක අපිට මෙන්න මෙහෙම දෙයක් ඔයාට කතා කරන්න පුළුවන්. නුරාන්ගේ බිඳ වැටීම සහ පරිගැනීමේ අවසානය. නුරාන් මෙතෙක්කල් ගොඩනැගූ සියලු උපාය සහ වංචා සහගත සැලසුම් කෙවින් සහ නිම්නාවිගේ ආදරය හමුවේ සුණු විසුණු වී යනවා. කෙවින් සිරගතව සිටියේදී පවා නිම්නාවි ඔහු කෙරෙහි දැක්වූ විශ්වාසය සහ කැපවීම නුරාන් සමාජයේ ඉදිරියේ මෙන්ම තම හෘද සාක්ෂි ඉදිරියේ තනිවුණු ඇත. අවසානයේ ඔහු තමන් කළ වැරදි පිළිබඳ පසුතැවිලි වෙන මට්ටමකට පත්වෙනවා ඇති කියලා තමයි මං ආට විශ්වාසයෙන් යුක්තව කියන්න සූදානම්. ඉතින් අවංකවම කියනවා නම් මුල් දවස්වල නම් ලොකු පීඩනයක් එක්ක නිම්නාවි මේ දේවල් වලට කැමති වෙන එකක් නැහැ. ඇත්තටම නිම්නාවිට කේන්ති යන එකේ අසාධාරණයකුත් නැහැ. ඒ වුණාට ඉතින් පොන්සේක ඇතුළු කට්ටියම මේ ගැන පැහැදිලි කරලා දෙනකොට ඇත්තටම කෙවින් පහුගිය කාලේ හැමදේම අතෑරලා ඉතින් ඒ දේවලුත් පැහැදිලි කරලා දෙනකොට කෙවින්ගේ ආදරේ Tamanට පිළිනොගෙන ඉන්න බැරි තත්වයකට පැමිණෙනවා කියන කතාව සහ ඇත්තටම කියනවා නම් නමේ ප්‍රශ්නයක් කරනකොට වෙන රැවටීමක් කරලා නැහැ. ඒ නම තමන්ගේ කරගන්න නිම්නාවිව ඒ තරම් මහන්සි වෙලා තියෙන්නේ කියන කතාව ගැන විතරක් අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ හින්දා තමයි ඉදිරියට මේ කට්ටියගේ විවාහය සිද්ධ වෙන්නේ කියන කතාව ගැන අපි මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි හැමෝගෙම එකතුවෙන් මේ දේ වුණා කියලා කියමුකෝ. තව දෙයක් සිද්ධ වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා කියන කතාව ගැන අපි මතක් කරන්නටම ඕනේ. ඒක මම මෙන්න මේ විදියට කතා කරනවා. ඒ කියන්නේ අවසානයේ නුරාන්ට සමාවක් ලැබෙයිද? නුරාන් කරපේවට සමාවක් දෙන්න විදියක් නැහැ. ඉතින් හැබැයි කෙල්සගේ ඉල්ලීම් පිට නුරාන්ට සමාවකුත් ලැබෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔහු මේ දේවල් කළේ ඇයිද කියන එක එළියට පැමිණීමෙන් පස්සෙයි කියලයි මං ඔයාලට කියන්න ඕනේ.